අපේ අත්තම්මා හදන මේ අඹ තෙම්පරාදුව සමහර විට අනිත් ගෙවල්වලත් මේ විදිහටම හදනවත් ඇති. කොහොම වුණත් අඹ හදන විවිධ ක්‍රමවලින් වැඩියෙන්ම රසයි කියලා මට නම් හිතෙන්නේ මේ අඹ තෙම්පරාදු කරන ක්‍රමය තමයි. මේ විදිහට නැතුව වෙනස් විදිවලටත් අඹ හදනවා. ඉතින් කොයි විදිහට හැදුවත් මම නම් හිතන්නේ කෑම එකක් ගොඩක්ම රසවත් වෙන්නේ. ඒක අපිට හදලා දෙන කෙනා ඒ කෑම එක අපිට කොච්චර ආදරයකින් හදලා දෙනවද, ඒ වගේම කොච්චර පිරිසිදුව හදලා දෙනවද කියන එක මතයි. අත්තම්මා මේ අඹ තෙම්පරාදුව කරන්න කලින් සුපුරුදු විදිහටම ඒකටම විශේෂිත විදිහට 3-5 සහ අනිකුත් කුළුබඩු එකතු කර ගන්නවා. ඉතින් අපේ ගෙදර ඇත්තටම 3-5 සහ මේ කුළුබඩු භාවිතයට විශේෂ තැනක් තියෙනවා. අත්තම්මා දැන් අඹ තෙම්පරාදු කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් හොඳට තෙල් එක ලිපේ තියාගෙන සුදු ලුණු සහ කරපිංච වගේ දේවල් දාලා හොඳට තෙලේ පැද ගන්නවා. අඹ තෙම්පරාදු කරනකොට හරිම සුවඳයි. මේ විදිහට අඹ තෙම්පරාදු කරලා බලන්න. හරිම රසට බත් එකක් කන්න පුළුවන්. ඒ වගේම ගැබිලි මාතාවන්ට වගේ හදලා දෙන්නත් පුළුවන්.